සුබ දවසක් කියලා පිළිගන්නවා. රාජංගන YouTube නාලිකාවට පැමිණි ඔබ සියලු දෙනාම. පැෂන් කියන්නේ අද අපේ රටේ හොඳ ඉල්ලුමක් තිබෙන වාණිජ භෝගයක්. ඒ වගේම තමයි හරියට කරගත්තොත් හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඉතා වටිනා ශාකයක්. මේ දවස්වල ගොඩක් දෙනෙක් පැෂන් වගාව සම්බන්ධයෙන් කරුණු හොයනවා කියලා මම දන්නවා. ඉතින් ඒක නිසායි මේ වීඩියෝ එක මම ගේන්න තීරණය කරේ. සුහුරු තාක්ෂණික වගාව ඔස්සේ සිදු කරන මේ පැෂන් වගාව සම්බන්ධයෙන් ඔබට කරුණු රැසක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඉතින් මේ පැෂන් වගාව මොන ආකාරයෙන්ද සිදු කරලා තිබෙන්නේ කියලා අපි හොයලා බලමු. මේ තිබෙන්නේ රාජංගන ප්‍රදේශයේ ඉතා සාර්ථකව සිදු කරගෙන යන තවත් පැෂන් වගාවක්. ඔබට පේනවා ඇති එක වලකින් පැල දෙකක් එන ආකාරයට තමයි මේ පැෂන් වගාව සිදු කරගෙන යන්නේ. මේ වන විට මේ වගේ අස්වැන්න ලැබෙමින් පවතින. මොකද මේ පළවෙනි වතාවට තමයි මේ වගේ අස්වැන්න ලැබෙමින් පවතින්නේ. එච්චර වයස නැති වගාවක්. ඉතින් ඉතා සාර්ථකව මේ වගාව සිදු කරගෙන යනවා. මම මේ වගාව සම්බන්ධයෙන් තව ඉදිරියේදී කරුණු රැසක් ඔබට දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙන්චූරි පද්ධතියක්, ඒ කියන්නේ අර වතුර ජල බිඳු සම්පාදනය කරන වෙන්චූරි පද්ධතියක් මගින් තමයි මේවට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නේ. මෙන්න මෙතන පැලයක් ළඟ තියෙනවා. මෙන්න මේ ඔබට පේන ඇති මේ බටෙන් මෙතන මේකෙන් තමයි මේ පැලයට අවශ්‍ය කරන පෝෂණය පොහොර වර්ග ලබා දීම සිදු කරන්නේ. ඉතින් ඒක නිසා එක වලකින් එක බටයකින් එක වලකින් පැල දෙකක් පවත්වාගෙන යනවා. ඉතින් ඒක ඉතා සාර්ථක වෙන්නේ නැත්නම් එක අපිට මේ කණුවකින් එක පැලයක් ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ පේලි දෙකට බට ලයින් දෙකක් අදින්න ඕන. ඉතින් ලොකු වියදමක් ඒ වෙනුවෙන් වැය වෙනවා. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් තාක්ෂණයට යනකොට මේ වගේ වගා ක්‍රම තමයි අනුගමනය කරන්නේ. මේ අක්කරයක විතර මේ වගාව තිබෙනවා. මේ වගාවට කොච්චර පැල ප්‍රමාණයක් යනවද, මේ පැල කොහොමද ලබා ගන්න, මේ කියන සියලු දේවල් සම්බන්ධයෙන් මම ඉදිරියේදී වීඩියෝ එකක් රැගෙන එන්නම්. රැගෙන එන වීඩියෝ එකේ එන්ඩ් ස්ක්‍රීන් එකේ දාලා තියන්න. ඉතින් ඉතා සාර්ථකව දැන් මේ දවස් කීපයකට කලින් කිලෝ 5ක් මේ වගාවේ අස්වැන්න නිලුවා කියලා මට සඳහන් කිරීමක් කරා. ඉතින් ඔබට පේනවා ඇති ඉතා සාර්ථකව තාම පොඩි දළු පැහිලා නැහැ. කඩන්න පුළුවන් මට්ටමේ නෑ. ඉතා සාර්ථකව ගෙඩි හැදිලා තියෙනවා. පේලි දෙකේම මේ පැත්තට ගත්තත් මේ පැත්තෙත් ඉතා සාර්ථකව තිබෙනවා. මේ වගාව සම්බන්ධයෙන් අපේ වගාව කරගෙන යන්නේ අපේ නිමල් සුනිල් සාන්ත මහත්මයා. ඉතින් සුනිල් සාන්ත මහත්මයා මේ වෙනකොට මේ වගාවේ අස්වැන්න නෙලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබ දැනුවත් කරන්නම්. ඉතින් මේ ආකාරයෙන් ඔබට ඉතා සාර්ථක වගාවක් සිදු කරගෙන යන්න පුළුවන්. මේ වගේ වගාවක් සාමාන්‍යයෙන් අපේ නිකන් හිස් බිම් ඕන තරම් තියෙනවා. ඉතින් හිස් බිම් මේ විදිහට තියෙනකොට අපිට පුළුවන් මේ වගේ වගාවකට ගිහිල්ලා අපේ ආදායම සරු කරගන්න. ලොකු කැපකිරීමක් මේ වගාවට කරන්න අවශ්‍ය නැහැ. මේ මූලික වල් මර්ධනය කර ගැනීමේ කාර්යය, ඊට පස්සේ පැල සිටුවා ගැනීම, මේ වගේ බට පද්ධතිය මේ ආකාරයෙන් සකස් කරගත්තායින් පස්සේ අපිට මේ වගාවේ අස්වැන්න පැල ලබා ගැනීමේ කාර්යය කරන්න පුළුවන්. මේ විදිහට නඩත්තු කරගෙන යන්න ඕන. හැබැයි මේ වගේ තව දෙයක් තියෙනවා. පරාගණය කරන්න අවශ්‍යයි. ඉතින් පරාගණය කරොත් තමයි හොඳ පළදාවකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පරාගණය නොකර හොඳ පළදාවකට යන්න බෑ. සාමාන්‍යයෙන් 12ට 2කට විතර වගේ තමයි පරාගණය කරන කාර්යය කරන්නේ. එතනින් එහාට දිගටම මේ වගේ ගෙඩි අල්ලනවා. දැන් මේ තිබෙන්නේ ඉතා සාර්ථකව මේ ගෙඩි අල්ලලා තියෙනවා. සාමාන්‍ය මේ වගේ තව ටිකක් ලොකු පැහුණාම මෙන්න මේ තියෙන්නේ මේ වගේ ගෙඩි 4කින් 5කින් උපරිම 4කින් කිලෝ එකක් විතර අල්ලන. මේ ග්‍රෑම් 200ක් 250ක් විතර බරයි. කිලෝ 5 ගෙඩි 5ක් 6කින් කිලෝ එකක් විතර තියෙනවා. මේවා තව දවස් කීපයකින් අස්වැන්න නෙලන්න පුළුවන්. ඉතින් මේ වගේ සාර්ථක වගාවක් ඔබටත් කරගෙන යන්න අවශ්‍ය නම් අවශ්‍ය උපදෙස්
අපේ channel එක හරහා ලබා ගන්න පුළුවන්. මේ තිබෙන තවත් ඒ වගේ ලස්සනට පොකුරුක් ඇදිලා එක ළඟ ළඟ ලස්සනට ගෙඩි ටිකක් තියෙනවා. අපි අනිත් පෙළියට ගිහිල්ලා බලමු අනිත් පැත්තෙනොත්. ඔබට පේනවා ඇති ඉතා සාර්ථකව ගෙඩි අල්ලලා තියෙන මේ වර්ෂා කාලේ. දැන් මේ වර්ෂා කාලේ කියන්නේ දැන් වෙලාව සාමාන්‍යයෙන් 1:00 2ට විතර ඇති. නමුත් ඔබට පේනවා ඇති අහස කළු වෙලා. ඉතින් මෙන්න මේ කාලේදී නම් මේ වගේ මල් හේදෙනවා. මොකද තව පැයකින් හමාරකින් තමයි මේ වගේ මල් පිපෙන්න ගන්න. දැන් කීපයක් පිපිලා තිබෙනවා. මෙන්න මේවා. ඉතින් මේ වගේ මේ පරාග හේදෙනවා. හේදුනාම මේවා වැඩක් නැහැ පරාගණය කරලා. දැන් මේවා තව පොඩ්ඩෙන් එහෙමුණොත් හැලෙනවා. මෙන්න මේ පරාග මෙන්න මේ කොටසේ ගෑවෙන්න ඕන. මෙන්න මේ උඩ තියෙන මේ කෑලි තුනක් තියෙන කොටසේ මෙන්න මේ තියෙන පරාග මෙන්න මේ ඔබට පේනවා ඉතින් මම පැහැදිලිව කියන කොටස කීලේ කලංකය කියලා මට හරියට මේ වගේ නංගම් මතක නෑ. මෙන්න මේ පරාග ටික මෙන්න මේ කූරු තුනක් තියෙන කොටස ගෑවෙන්න. මෙතන 1 2 3 4 5ක් තියෙනවා පරාග තියෙන කොටස්. උඩින් තිබෙනවා කොටස් තුනක් තිබෙනවා 1 2 3යි. මෙන්න මේකේ මෙන්න මේවා ටිකම ගෑවෙන්න ඕනේ. එහෙම ගෑවුනාම තමයි පරාගණය සිදු වෙන්නේ. එහෙම නැත්නම් මේ මල් හැලෙනවා. ඉතින් මේ මල් හැලීම සිදු වුණොත් ගෙඩි අල්ලන්නේ නැහැ. ඒ ටික තමයි මේ වගාවේ. අනිත් එක තමයි මේවා මෙන්න මේ ඔබට පේනවා ඇති මම ඒක පැහැදිලි කරන්න. මෙන්න මේ වැල් දෙකක් කොහම ඇවිල්ලා තිබුණා මෙතන ප්‍රධාන වැල් විදියට. ඊට පස්සේ වැල මෙතෙන්ට එනකන් මේ කම්බියට එනකන් මොකුත් කරන්නේ නැහැ. ඒ වැලේ දළු වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මෙන්න මේ වගේ වැල දිගට මෙහෙම යවනවා. මෙන්න මේ පේන ආකාරයට. තව මේවා වැල් ඇදෙන ගමන් තමයි තිබෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තනින් තැනට පල්ලෙහාට මේ වගේ වැල් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ගෙඩි හැදෙන්නේ. දැන් මේ මල් ඔබට පේනවා ඇති මල් අල්ලලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි ගෙඩි හැදෙන්නේ. මේ වගේ පල්ලෙහාට එල්ලෙනවා. මොකද මේවා තාම මේ වැල් යමින් තමයි තිබෙන්නේ. ඒක තව මාස කිහිපයක් යනකොට තමයි මේවා හරියාකාරයෙන් පල්ලෙහාට එල්ලිලා මේ වගේ වැල් ලස්සනට එල්ලිලා කරල් ගෙඩි බර වෙන්නේ. තාම මේවා මුල් අදියරේ තියෙන්නේ. පළවෙනි අස්වැන්න දැන් සති කිහිපයකට කලින් නෙළුවා කියලා තමයි මට කිව්වේ අපේ සුනිල් ශාන්ත මහත්මයා. ඉතින් ඒ විදිහට තමයි මේ වගාව කරගෙන යන්නේ. මේ වගාව මෙන්න මේ කම්බිය ගැන සඳහන් කිරීමක් කරන්න. මේ ඇදලා තියෙන කම්බි අලි වැටවල් වලට අදින කම්බි. ඉතින් මෙන්න මේ කම්බි කෙරවල් දෙකේ හොඳ ඉනි දෙකක් හයි කරලා හොඳට සම්පූර්ණයෙන්ම මේ අඩි 300ක් විතර දිගට අපිට පේනවා ඉතින් කෙරවලේ අඩි 300ක් විතර තියෙනවා. ඉතින් මේ අඩි 300ටම මේ කම්බිය හොඳට හිර වෙන්න ඇදලා තියෙන්නේ. එහෙම වුණොත් තමයි මේ වැල් ඉතා සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ වගාව සම්බන්ධයෙන් මම තාම වීඩියෝ එක දාලා නැහැ. අද මේ වීඩියෝ එක දාන අතර තුරා වෙනකොට මේ වීඩියෝ එක තාම දාලා නැහැ. සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් මම රාජාංගනේ කොල්ල අපේ ප්‍රධාන channel එකේ අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔබ මේ වීඩියෝ එක දකින දවස වෙනකොට අපේ වීඩියෝ එක දාලා තියෙන්නත් ඉඩ තියෙනවා. තාම දාලා නැහැ. තව දවස් 5ක් 6ක්වත් මට අවම කාලේ උපරිම කාලයක් යයි. ඉතින් ඒ අතරතුරාවේ මම මේ වීඩියෝ එක දාන්නම්. ඉතින් මේ ඒ වීඩියෝට ප්‍රවේශයක් විදිහට තමයි මේ පැෂන් වගාව සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එක රැගෙන දෙන්නේ. ඉතින් මම මගේ මිත්‍රයින්ට මේ පැෂන් වගාව සම්බන්ධයෙන් ගොඩාක් ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඒ දේවල් අපේ රාජාංගන කොල්ල ප්‍රධාන YouTube channel එකේ අන්තර්ගත කරන්න. කොහොමද මේ වගේ වගාවක් හරියාකාරයෙන් පවත්වාගෙන යන්නේ? මේ වගාවේ තිබෙන ගැටලු මොනවද? එතකොට මේවට තියෙන හානි, කුමි හානි, සත්ව හානි තිබෙනවා. ඉතින් මේ සත්ව හානි එහෙම කොහොමද අවම කරගන්නේ? ඉතින් මේ කියන සියලු දේවල් ගැනම මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කොහොමද මේ වගාවක් කරද්දී මූලික බිම් සකස් කර ගැනීම කරන්නේ? වලක් කොහොමද හදාගන්නේ? මොනවද මූලිකව එකතු කරන පොහොර වර්ග? ඊටත් අමතරව හොඳ බීජ වර්ගයක් කොහොමද හොයාගන්නේ? හොඳ පැල වර්ගයක් කොහොමද හොයාගන්නේ? මේ කියන සියලුම දේවල් ඒ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මූලිකව පොහොර එකතු කර ගැනීමේ සිට අසුන් නෙලීම දක්වා මේ සිදු කරපු සම්පූර්ණ ක්‍රියාවලියේදී කොහොමද පියවරෙන් පියවරට පොහොර වර්ග එකතු කරන්නේ? මේ පැෂන් වල අස්සන්න මොන වගේ තැන් වලටද අලෙවි කරගන්න පුළුවන් වෙන්නේ? මේ කියන සියලුම දේවල් වලට පිළිතුරු මම ඔබට සපයනවා. ඉතින් මෙන්න මේ එන්ඩ් ස්ක්‍රීන් එකේ තියෙන මේ වීඩියෝ එක ක්ලික් කරලා ඔබට ඒ ගැන සම්පූර්ණයෙන් දැනගන්න පුළුවන්.